ඕල හැමෝම අයිබෝන් කියල පිළිගන්න අපේ ජා වීඩියෝ සිරිසේ දෙවනි වීඩියෝ ඇත් එක්ක මේ කතා කරන්නේ ජාවා ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් වෙන හේතු වෙන ෆෝපිලර්ස් ගැන සරල උදාහරණත් එක අපි ඒ ගැන ඉගෙන ගනිමු මේ වීඩියෝ එක ඉස්සරහට යන්න. හරි අපි කලින් වීඩියෝ කතා කරා ජාවා වල තියෙන මූලිකම දේවල් දෙකක් තමයි ක්ලාස් සහ ඔබ්ජෙක්ට්ස් කියන්නේ. අපි ඒක කිව්වා ක්ලාස් එකක් ගත්තහම වාහන සේල් එකක් ගත්තහම අපිට වාහන සේල් එකේ ඒක ක්ලාස් එක කාර් කියලා ගත්තොත් එයා අපිට කාර් කොටස් වල කඩන්න පුළුවන් yellow car red car green car අන්නේ green car කියලා අපි කඩන කොටස් ටිකයි තියෙන්නේ ඔබ්ජෙක්ට්ස් වල. ඒ කියන්නේ එක ක්ලාස් එකක් ඇතුලේ අපිට ඔබ්ජෙක්ට්ස් ඕන ප්‍රමාණයක් හදන්න පුළුවන්. අපි මේකට වැඩිදුර අධ්‍යයනයක් කරන ප්‍රැක්ටිකල්ස් එකේ කියන්නේ අපි ක්ලාස් එකක් ඇතුලේ ඔබ්ජෙක්ට්ස් හදනවා new කියන කීවර්ඩ් එකක් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ කීවර්ඩ්ස් පාවිච්චි කරලා තමයි ඔබ්ජෙක්ට්ස් හැදීම කරන්නේ. ඒ වෙන අපි වැඩිදුර අධ්‍යයනය කරමු ප්‍රැක්ටිකල් සෙෂන් එකත් එක්ක. මම හිතනවා කලින් වීඩියෝ එකේ ඔයා සුළු අවබෝධයක් ගන්න ක්ලාස් සහ ඔබ්ජෙක්ට්ස් කියන්නේ මොනවද කියලා. අපි මුලින් කිව්වා වගේ අපි මේ වීඩියෝ එකේ කතා කරමු මොනවද මේ 4 pillars ගැන. ඒ කියන්නේ 4 pillars කියන්නේ ඔයා මුලින්ම දැන් දන්නවා අහලා දන්නවා Java object oriented programming language. Object oriented programming language depend on 4 pillars උඩ. ඒ කියන්නේ encapsulations, polymorphisms, abstractions සහ inheritance. අපි දැන් පළවෙනි කොටස වශයෙන් කතා කරන්න ගත්තාම encapsulations කියන්නේ wrapping up data and methods together into a single unit. ඒ කියන්නේ අපි කෝඩ් එකක් ගන්නකො කෝඩ් එකේ තියෙනවා methods variables වගේ දේවල්. මේ methods variables දේවල් අපි ඔක්කොම එකකට දාලා එක ටැබ්ලට් එකක් වගේ දෙයක් හදනවා කියමු. ඒ කියන්නේ methods variable වෙන වෙන තැන් වල තියෙනේම ඔක්කොම එකකට ගන්නවා. ඒක එක තැනකට ගන්නවා කියන තමයි encapsulations කියන්නේ. දැන් හරි උදාහරණයක් විතර ගත්තොත් ක්ලාස් එකක් තුළ දත්ත තියෙනවානේ. ඒ දත්ත ඔක්කොම එකතු කරලා ප්‍රයිවට් කරනවා. අන්නේ ප්‍රයිවට් කරනවා කියන්නේ මේ ප්‍රයිවට් කියන access modifier අපි ඉස්සරහට access modifier ගැන කතා කරනවා. එතකොට ඒ access modifiers ප්‍රයිවට් කරන ඒවා getters setters භාවිතා කිරීම තමයි මෙන්න මේ encapsulation එකේදී කරන්නේ. මේකේ තියෙන වාසිය තමයි data වල safety තියෙනවා. ඊට අමතරව control එක user කෙනෙක්ට හොඳට තියාගන්න පුළුවන් මේ encapsulations කියන පිළර එක භාවිතා කිරීම නිසා. උදාහරණයක් විදිහට දැන් encapsulation එක ගත්තාම බැංකු ගිණුමක බැංකුවක පින් එකක් දෙනවනේ. අන්නේ පින් එක කියන්නේ ඒ අදාළ පින් එක අයිති කෙනා විතරක් දැනගන්න ඕනද. අන්න ඒ වගේ වෙලාවට අපි මේ පින් එක private කියන access modifier එකට යටතේ දානවා. private කියන access modifier එක දැම්මහම ඒ පින් එකේ දාලා බැංකුවට අපි methods හදන්න පුළුවන්. withdraw method එක deposit method කියලා methods හදන්න පුළුවන්. මේ methods වලින් direct bank account balance එකට access කරන්න බෑ. අන්න පින් එක හින්දා. පින් එක ප්‍රයිවට් කරලා තියෙන ප්‍රයිවට් කියන access modifier එක භාවිතා කරලා පින් එක use කරන්න පුළුවන්. ඒ user කෙනෙක්ට විතරක් වෙන්න. අන්න ඒක තමයි encapsulation එකකින් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට bank balance එක ගත්තේ. හරි. අපි දැන් encapsulation උදාහරණයක් ගත්තා. bank balance එක කියන්නේ බැංකුවක තියෙන මොකක් හරි ගිණුමක් වගේ එකක් දැක්කා. අපි ඒකෙදි කිව්වා bank එකක පින් එක කියන එක ප්‍රයිවට් එකේ නැත්නම් bank account balance එක ප්‍රයිවට් කියන access modifier එකේ දානවා. ඒ කියන්නේ ප්‍රයිවට් කියන access modifier එකේ දැම්මහම ඒ ප්‍රයිවට් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ class එක ඇතුලේ විතර. තේරුණාද? දැන් මේ කියන්නේ class කියලා bank account එකක් හදලා තියෙනවා. මේ තේරුණාද? එතකොට මේක පාවිච්චි කරන්නේ ප්‍රයිවට් කියන එක ඇතුලේ තියෙද්දි අපිට ඒක පාවිච්චි කරන්න ඒ class එක ඇතුලේ විතරයි. අපි ඉස්සරහට තවත් මේක කතා කරන මේක සුළු අවබෝධයක් ගන්න encapsulation එක කරන්නේ ඒ තියෙන account balance එක හරි මොකක් හරි උදාහරණයක් විදිහට ගත්ත එක ඒ class එක ඇතුළේ විතරක් පාවිච්චි කරන්න පුළුවන් වෙන එක. getters setters පාවිච්චි කරලා තමයි ඒක හදන්නේ. මේ private කියන access modifier එක පාවිච්චි කරනවා. දැන් අපි මේකේ තියෙන private කියන access modifier එක පාවිච්චි කරලා balance එක ගන්න bank account එකක. එතකොට මේ code එක ඔයාලට තේරෙන්නේ නැති වෙයි. මොකද ඉස්සරහට මේ code එක අහන්න පුරුදු වෙනවා IntelliJ කියන Java JDK එකේ. දැන් මේකේ output එක ගත්තහම output එක අපිට direct access කරන්න බෑ. මොකද balance එක අපිට direct access කරන්න බෑ. හේතුව private කියන access modifier එක පාවිච්චි කරලා එකෙන් encapsulate කරලා තියෙනවා. එතකොට encapsulation කියන එකේ සුළු අදහස් තමයි ඔක්කොම තියෙන methods සහ variables කියන ඒවා එක ටැබ්ලට් එකකට වගේ එකකට අරන් හංගනවා කියන එක. ඒකෙන් තියෙන වාසි තමයි
data වල ආරක්ෂාව තියෙනවා user කෙනෙක්ට පහසුවෙන් හසුරවන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි abstraction encapsulation method එක තමයි method එක විදිහට භාවිතා කරන inheritance. Inheritance is the ability of creating a new class from an existing class. Here an object acquire the property of another object. ඒ කියන්නේ දැන් එක ක්ලාස් එකක් තියෙනවා කියමුකෝ කාර් කියලා. ඒ ක්ලාස් එකකින් තව ක්ලාසස් හදන්න පුළුවන්. කාර් වලින් අපිට ක්ලාස් හදන්න පුළුවන් ජපාන් ක්ලාස් කියලා ක්ලාස් එකක් හදනවා. යුරෝප් ක්ලාස් කියලා යුරෝප් කාර් කියලා ක්ලාස් එකක් හදනවා. ඉතාලි කාස් කියලා තව ක්ලාස් එකක් හදනවා. අන්න එහෙම එක ක්ලාස් එකකින් තව ක්ලාසස් හදන්න පුළුවන් එකට තමයි ඉන්හෙරිටන්ස් කියන්නේ. කියන්නේ උරුමය පරම්පරාවෙන් පරමට ගෙන යනවා වගේ දෙයක්. අන්න ඒක පොඩි අවබෝධයක් ගන්න. එක ලොකු ක්ලාස් එකක් තියෙනවා කාස් කියලා. කාස් වලින් අපිට හදන්න පුළුවන් ක්ලාස් තව ක්ලාස් එකක් හදන ඉන්හෙරිටන්ස් වලින් ජර්මන් ක්ලාස්. ඒ වගේ ක්ලාස් හදන්න පුළුවන් එක ක්ලාස් එකකින්. අන්න ඒක තමයි ඉන්හෙරිටන්ස් කියන එක කියන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් මෝටර් රථ මෝටර් වෙහිකල්ස් කියලා ලොකු ක්ලාස් එකක් හදනවා. මෙන්න මේ පර්සන් කියලා තියෙන මේ තමයි මේන් ක්ලාස් එක. අපි හදනවා මෝටර් වෙහිකල්ස් කියලා. අන්න ඒ වගේ සබ් ක්ලාසස් ගන්නවා. මෝටර් වෙහිකල්ස් කියලා ගත්තා එක සබ් ක්ලාස් එකක් ගන්න පුළුවන් කාස්. තව ක්ලාස් එකක් ගන්න පුළුවන් ට්‍රක්ස්. අන්න ඒ වගේ සබ් ක්ලාසස් ගන්නවා. මෙන්න මේ සබ් ක්ලාසස් අපි ගන්න කීවර්ඩ් එකක් තියෙනවා extends කියලා. ඒ කියන්නේ EXTENDS කියලා. ඉතින් ඉන්හෙරිටන්ස් වල උදාහරණයක් ගත්තාම මේ තියෙන ඉන්හෙරිටන්ස් වල හදපු කෝඩ් එක. අපිට පේනවනේ මේ තියෙන අපි ඉස්සෙල්ලා කතා කරාගෙන දැන් මේක ගන්න තියෙන මේන් ක්ලාස් එක විතර ඇනිමල් ක්ලාස් එක. ඇනිමල් ක්ලාස් එකේ තව ඇනිමල්ස් අපිට ගන්න පුළුවන් ඩොග්, කැට්, එලිෆන්ට් ඒ වගේ. ඒතකොට මෙතන නම් තියෙනවා ක්ලාස් එක ඩොග් කියලා. ඒතකොට ඩොග් කියන එකටත් අපි දීලා තියෙනවා මෙතඩ් එක public void bark කියලා. එතකොට මේ bark එක අන්න මේකේ output එක දෙන්න කියන dogs barks කියලා. එතකොට මෙන්න මේ dog කියන එක මේ main class එකකින් ගත්ත කියලා පෙන්වන්න තමයි මෙන්න මේ extends කියන keyword එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට inheritance වල පාවිච්චි කරන keyword එක තමයි extends කියන්නේ. හරිද? එතකොට මේකේ මේ main class එකේ තියෙන animal කියලා ඒකෙන් ගත sub class එක dog කියලා. ඒ dog කියන class එක ගත්තේ කියලා කොහෙන්ද කියලා පෙන්වන්න තමයි extend කියන keyword එක පාවිච්චි කරලා අපි ලියනවා මේක ගත්තේ animal කියන main class එකෙන් කියලා. හරිද? ඊට පස්සේ අපි මේකට main method එක ලියනවා public static void main කියලා. ඒකේ අපි ඊට පස්සේ මෙන්න මේ constructor call කිරීමක් කරනවා. dog මේ ඇවිල්ලා object එකක් හදලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරන objects කොහොමද හදන්නේ කියලා. අපි ඒක practically කතා කරේ නැහැ. ඉස්සෙල්ලා අපි practically කතා කරලා එතකොට ඔයාලට තේරෙන්නේ මේ object එකක් හදන විදිය ගැන. මේ හදලා තියෙන dog කියලා object එක. එතකොට dog මෙතන අපි නමක් දීලා දෙන variable name එක d කියලා අපිට මෙතනට ඕන නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇවිල්ලා object වල keyword එක. new කියන keyword එකෙන් තමයි object එකක් හදන්නේ. මේ dog කියන method එකට කතා කරලා තියෙනවා මෙන්න මේකට. හරිද? ඊට පස්සේ මේ d.q ගහම අපිට මුලින් තියෙන එකේ ඒවට කෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක animal කියන main method එකෙන් extends කරලා තියෙන්නේ. ඒක හින්දා මේ dog කියන object එක constructor call කරාම මෙන්න මේක හරහා මේ eat කියන method එකටයි මේකේ තියෙන bark කියන method එකට කතා කරලා තියෙනවා. එතකොට මේකේ output එක විදියට animal eats කියන එකක් තියෙනවා. dog barks කියන එකත් එක්ක output එක හම්බ වෙනවා. ඒක තමයි inheritance වලින් කරන්නේ. ඊට පස්සේ abstractions. Abstraction කියන්නේ the process of showing only essential necessary features of an object and hide the other background information. ඒ කියන්නේ abstraction එක කියන්නේ සාරාංශකරණය වගේ දෙයක්. ඒ කියන්නේ user කෙනෙක්ට පෙන්වන්න ඕන දේවල් විතර. කියන්නේ necessary and essential features. Showing only necessary and essential features. සාරාංශකරණය කරලා. දැන් හැම මොකක් හරි දෙයක් තිබ්බාම හැම එකම පෙන්වන්න. දැන් අපි වාහනයක් ගත්තාම වාහනේ ඉස්සරහ ඩෑෂ්බෝඩ් එක තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා CD player එක, සුක්කාන මේ වගේ දේ. හැබැයි වාහනේ ඇතුළේ උනත් තියෙන එන්ජින් එක, wire pumps, ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා. හැබැයි ඒවා ඩ්‍රයිවර්ට පෙන්නනවද? නෑනේ. ඩ්‍රයිවර්ට පෙන්නන්නේ CD player එකයි අර සුක්කානම ඒ ටික විතර. අන්න ඒ වගේ දේ තමයි abstraction එකේදී කරන්නේ. ඒ කියන්නේ ඕන දේවල් විතරක් show කරන. only process of showing only necessary and essential features. ඒ කියන්නේ දැන් මේකෙදී අපි අරකේ ඉන්හෙරිටන්ස් වල කීවර්ඩ් එකක් ගත්තනේ extends කියලා. EXTENDS. මේ abstraction වල අපි කීවර්ඩ් එක ගන්නවා abstract. abstract කියන ක්ලාස් එක ආයේ කොටසකට දෙනවා interface කියලා. ඒක අපි ඉස්සරහට කතා කරමු abstract කියන වෙනම
දැන් මේක කරන්නේ කෙටි හැදින්වීම. මේක අපි වෙන වෙනම අරගෙන ප්‍රැක්ටිකලුත් එක්ක කතා කිරීම සිද්ධ වෙනවා. ඉන්හෙරිටන්ස් කියන එක වෙනම වීඩියෝ එකක් යටතේ, ඇබ්ස්ට්‍රැක්ෂන් කියන එක වෙනම වීඩියෝ එකක් යටතේ වෙන වෙනම කතා කිරීම සිද්ධ වෙනවා. මේක කෙටි හැදින්වීමක් විදිහට ඇබ්ස්ට්‍රැක්ෂන් කියන්නේ සාරාංශකරණය කියන්නේ ඕන දේවල් විතරක් පෙන්වන්නේ. only showing necessary or essential items. අපි දැන් බලමු ඇබ්ස්ට්‍රැක්ෂන්ස් වලට උදාහරණයක් අර ඒ වගේම ඉතින් ඉන්ටර්ෆේස් ෂේප්ස් කියලා නම් තියෙනවා. ඒරියා එක ඩබල් එකක් නිසා ඒක ඩබල් විදිහට නම් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ සර්කල් කියන එක ෂේප්ස් වලින් ඇබ්ස්ට්‍රැක්ට් කරපු එකක් කියලා කියන්නේ. තේරුණා? ඒ කියන්නේ ඉන්ටර්ෆේස් වල තමයි මේක පාවිච්චි කරන මේ ඉම්ප්ලිමන්ට්ස් කියන එක. ඉම්ප්ලිමන්ට්ස් කියන එක පාවිච්චි කරන ඉන්ටර්ෆේස් වල. මේක ලාවට මතක තියාගන්න. මේක අපි වෙන වෙනම කතා කරන්න කියලා මම ඉස්සෙල්ලාම කියනවා. ඉස්සරහට වෙනම ඇබ්ස්ට්‍රැක්ෂන් කියන අරගෙන ඒක පැට්‍රිකල් එක වෙනම ඉන්ටෙලිජේ වල දාලා පැට්‍රිකල් එක කතා කිරීමක් ඉස්සරහට සිද්ධ වෙනවා. එතකොට අපි 4 pillars වල pillars තුනක් කතා කරා. pillars තුනක් අපි කතා කරා. ඒ කියන්නේ මුලින්ම encapsulation කතා කරා. encapsulation කියන්නේ wrapping update. ඒ කියන්නේ methods variable එකකට ගන්නවා කියන එක. ඉන්හෙරිටන්ස් කතා කරා මුල්ම තියෙන එකෙන් තව කොටස් වලට කඩනවා කියන එක. abstract එක කතා කරා user කෙනෙක්ට ඕන දේවල් විතරක් පෙන්වනවා කියන එක. එතකොට 4 pillars වල අන්තිම එක තමයි polymorphism. මොකක්ද මේ polymorphism කියන්නේ? polymorphism කියන්නේ එක ඔබ්ජෙක්ට් එකක් හෝ මෙතඩ් එකක් විවිධාකාරයෙන් හැසිරෙනවා. අන්න ඒකට කියන polymorphism කියලා. ඒ කියන්නේ එකම බටන් එකක් ක්ලික් කළා කියලා රිසල්ට් එකේ context එක මත වෙනස් වීමක් සිද්ධ වෙනවා. අන්න ඒක polymorphism කියලා හඳුන්වනවා. polymorphism is the ability of an object to exist many forms. තේරුණාද? ඒ කියන්නේ එක මොකක් හරි බටන් එකක් ක්ලික් කරාම අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. අන්න ඒක polymorphisms. දැන් මේකේ උදාහරණයක් විදිහට සුක්කාන ගොඩක් වාහන වල තියෙනවනේ. ජිප් එකේ තියෙනවා, ඊට පස්සේ කාර් එකේ තියෙනවා, වෑන් එකේ තියෙනවා. අන්න ඒක තමයි polymorphism කියලා කියන්නේ කෙටියෙන් ඔයා දැනගන්න. තේරුණාද? දැන් අපි මේක polymorphism එකේ කොට තියෙනවා method overriding කියලා. ඒ කියන්නේ runtime polymorphism එකක්. ඉතින් මේ ටික තමයි 4 pillars ගැන කතා කරන්න තියෙන්නේ. encapsulations කියන polymorphism, abstractions, inheritance. මේක දුන්නේ කෙටි හැදින්වීම. මේකේ practical එක ලොකු හැදින්වීමක් විදිහට වෙන වෙනම වරන් කතා කරනවා ඉදිරියේදී අපි. මේවා කියන්නේ ඔයාලට දැනට මේවා තේරෙන්නේ නැතුව ඇති. මොකද ඔයා arrays ගැන දන්නේ, ඊට පස්සේ access modifiers කියන මොනවද කියලා දන්නේ. ඒව ගැන දන්නේ නැති හින්දා ඔයාලට මේ 4 pillars ගැන ලොකු අවබෝධයක් එන්නේ නැතුව ඇති. හැබැයි මතක තියාගන්න සරලව encapsulation එකකින් කරන්නේ data user කෙනෙක්ට methods and variables ඔක්කොම එක තියෙන විදියට ටැබ්ලට් එකට දානවා වගේ. අන්න ඒක. polymorphism එකකින් කරන්නේ එක මොකක් හරි එකකින් එක බටන් එකකින් දේවල් ගොඩක් කරන්න පුළුවන් වගේ දෙයක්. abstraction එකකින් කරන්නේ user කෙනෙක්ට අවශ්‍ය දේවල් විතරක් පෙන්වනවා. inheritance එකකින් කරන්නේ අපි එක පරම්පරාවක් ඉන්නවා. ඒ පරම්පරාවෙන් තව පුරුක් හදනවා. ඒ වගේ දෙයක්. දැන් අපි කාර් එකක් ගත්තොත් කාර් එකේ කොටස් කරන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එක අනුව Mercedes Benz ඒ වගේ. දැන් වාහන කියලා ගත්තොත් වාහන කියලා ඉන්හෙරිටන්ස් එක වාහන මේන් ක්ලාස් එක. ඒ මෙතඩ්ස් කරනවා. කාර් එක, වෑන් එක, ජිප් එක, ලොරිය. අන්න ඒ වගේ ඒවා ඉන්හෙරිටන්ස් එකකින් ගන්න පුළුවන්. ඒක තමයි සරල සහ සුන්දරම පැහැදිලි කිරීම මේ 4 pillars ගැන. අපි ඉදිරියට වෙන වෙනම නම් කතා කරමු මේකේ තියෙන දේවල් arrays ඊට පස්සේ access modifiers ඒවා කතා කරලා ඉවරුනාට පස්සේ practical එක. ඉතින් අද මොකක් හරි දෙයක් තේරුම් නැති දෙයක් ඔයාලා තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. පුළුවන් විදිහට කියලා දෙන්න. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. එහෙනම් අදට සුබ දවසක්.